මේ sign up එකේ කොහොමද process එක හදාගත්තේ කියලා. මෙතනදී මම මුලින්ම මගේ JS folder එකේ auth.js කියලා අලුතෙන් ෆයිල් එකක් හදාගන්නවා. මේ ෆයිල් එක ඇතුළේදී create account කියලා function එකක් හදාගෙන ඒ function එකේදී මම මුලින්ම අපේ inputs ටිකට අදාළ variables ටික create කරගන්නවා. ඊළඟට මම මෙතන validation part එකකට යනවා. ඊටත් පස්සේ මම හදාගන්නවා ajax request එක. ajax request එකේදී අපි යවන request එක okay නම් අපිට registration successful කියලා message එකක් ඇවිල්ලා අපේ page එක reload වෙනවා. ඒ වගේම මම මේ request එක යවන්නේ post method එකේ. ඒ වගේම මම මේක යවන්නේ process කියන folder එකේ තියෙන create account process.php කියන ෆයිල් එකට. අපලම ඊළඟට කොහොමද අපි create account process.php කියන ෆයිල් එක හැදිලා තියෙන්නේ කියලා. ඒ create account process.php කියන ෆයිල් එක. මෙතනදී මම මුලින්ම අපේ connection.php කියන ෆයිල් එක close කරගන්නවා. ඒක තියෙන්නේ අපේ db කියන folder එකේ. ඊළඟට ආපහු අපේ සර්වර් සයිඩ් එකේ validation part එකක් කරගන්නවා. මෙතනදී මම තව security එක අපේ improve කරගන්න අපේ password එක encrypt කරගන්නවා. password hash එකක් දාලා. ඊළඟට මම අපේ account එකට අදාළව add කරන data ටික database එක පැත්තෙන් check කරනවා. එතනදී මම මුලින්ම account type එක තමයි check කරන්නේ. account type එක check කරද්දී එතන account type එක වැරදි නම් invalid account type කියලා message එකක් එනවා. ඒ වගේම check email email එක එහෙම නැත්නම් අපේ user enter කරන email එක දැනටමත් අපේ database එක ඇතුලේ save වෙලා තියෙන email address එකක් නම් email is already registered කියලා error message එකක් එන විදියටත් මේක හදාගෙන තියෙනවා. මෙතනදීම select කෝල එකක් අදාගෙන තමයි මේක හදාගන්නේ. ඊළඟට අපේ user මේ දෙකම හරිනම් ඒ කියන්නේ account type එකත් හරිනම් email එකත් හරිනම් අපේ user ගේ details ටික database එකේ user table එකට enter වෙන්න මම මේ කෝඩ් එක create කරගන්නවා. ඊළඟට අපේ user ID එක user has account type කියන table එකට යන්න get new user ID කියලා කෝඩ් එකක් මම create කරගන්නවා. හරි, දැන් අපි බලමු අපේ connection.php ෆයිල් එක කොහොමද හැදලා තියෙන්නේ කියලා. connection.php ෆයිල් එක මෙතනදී මම මුලින්ම මගේ database එකත් එක්ක connection එක හදාගන්නවා. ඊළඟට මම functions පාවිච්චි කරලා parameters හදාගන්නවා. මම මුලින්ම parameter එක හදාගන්නේ IUD. එහෙම නැත්නම් insert update delete කියන ඒවට. එතනදී මම $sign query, $sign types, $sign params කියලා parameters තුනක් හදාගන්නවා. මම ඒ වගේම search කියන එකට මේ විදිහට parameters හදාගන්නවා. මේ තියෙන්නේ workbench එක. මම හදාගත්ත මගේ ER diagram එක. මෙතනදී මම මුලින්ම user table එක හදාගෙන තියෙනවා. ඒ වගේම account type table එක හදාගෙන තියෙනවා. මෙතනදී මේ user table එක ID එක මම primary key එක විදිහට account type ID table එකේ ID එක primary key එක විදිහට මම දීලා තියෙනවා. මම මේ tables ටික හදාගෙන තියන්නේ panel එකක් ඇතුලේ. මෙතන මම මේ user table එක අපේ account type ID table එකත් එක්ක many to many relation කරලා තියෙනවා. මෙතනදී අපි table එකක් හදාගන්නවා user has account type කියලා table එකක්. ඒ වගේම මම මේ user table එකත් account type ID කියන table එකත්
one to many relationship එකක් දාගෙන තියෙනවා. දැන් අපි බලමු අපේ මේ හදාගත්තු tables ටික කොහොමද අපේ ready SQL එකේ පෙන්වන්නේ කියලා. tables ටික අපේ database එකේ පෙන්වන විදිය. මෙතනදී මේ තියෙන්නේ account type කියන table එක. මේ account type කියන table එකේදී කොහොම දීලා තියෙනවා buyer seller කියලා name දෙකක්. මෙතනදී වෙන්නේ අපේ sign up page එකේදී account type selection එකෙන් එයා select කරන්න buyer කෙනෙක් නම් එයාගේ ID එක එක විදිහට, එයා select කරන්න seller කියන එක නම් එයාගේ ID එක දෙක විදිහට අපේ user has account type table එකට යනවා. මෙතනදී මේ තියෙන මම දැනට enter කරපු data ටික කොහොමද මේකට add වෙලා තියෙන්නේ කියලා. දැන් අපි බලමු අපේ user table එකේ data ටික කොහොමද පෙන්වන්නේ කියලා. මේ තියෙන මම මේ වෙනකම් add කරපු data ටික. ඒ ටික අපේ database එකේ මේ table එකට update වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී created add සහ updated add කියන දෙකම update වෙනවා. ඒක update වෙන්නේ මම මෙතනදී workbench එකේදී year diagram එක හදද්දී අපේ user table එකේ current type stamp කියලා වගේම update add කියන එකට current stamp on update current type stamp කියලා. මේ නිසා තමයි අපේ database එකේ අපි මේ account එක update කරපු දවස වගේම account එක create කරපු දවසත් update වෙන්නේ. දැන් බලමු කොහොමද අපේ GUI එකේ මේ කරපු process එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. මුලින්ම මෙතනට නමක් දෙනවා. last name එක, email එක, password එක. ඒ වගේම account type එක select කරගන්නවා. ඒ වගේම terms and conditions වලට agree වෙන්න ටික එක දාගන්නවා. ඊළඟට මේ create account button එක click කරාට පස්සේ අපිට error message එකක් එනවා email is already registered කියලා. ඒ message එකක් එන්නේ අපේ database එකේ දැනටමත් ඒ email එක තියෙන නිසා. ඒ නිසා මම මෙතන මගේ email address එක වෙනස් කරගන්නවා. මේ විදිහට email address එක වෙනස් කරගත්තට පස්සේ ආපහු මම මේ create account button එක click කරනවා. create කරාට පස්සේ අපිට registration successful කියලා message එකක් ඇවිල්ලා අපේ page එක reload වෙනවා. දැන් මම මෙතනදී ආපහු මගේ first name එක, last name එක, email එක වගේම password එකක් දෙනවා. characters 8කට අඩු එකක්. ඊළඟට මම මෙතන account type එක select කරලා terms and conditions වලට agreement tick එක දාගෙන ආපහු create account button එක click කරාට පස්සේ අපිට error message එකක් එනවා passwords must be at least 8 characters කියලා. අපේ පාස්වර්ඩ් එක කැරක්ටර්ස් 20කට වඩා වැඩියෙන් ටයිප් කරන්න දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා.
පාස්වර්ඩ් එක කැරෙක්ට්ස් හරි දැන් අපි බලමු අපේ පාස්වර්ඩ් එක කැරෙක්ටර්ස් 20කට වඩා දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන මම පාස්වර්ඩ් එකට කැරෙක්ටර්ස් 20කට වඩා දීලා අපේ ක්‍රියේට් account බටන් එක ක්ලික් කරලා පස්සේ මට ආපු මැසේජ් එක මේ විදිහට අපි හදාගත්තු වැලිඩේෂන් පාර්ට් එක වගේම ඩේටාබේස් එක පැත්තෙන් ඩේටා අප්ඩේට් වෙන එකත් හරියටම වෙනවා. ඒ කියන්නේ අපේ අපේ එකේ ප්‍රොසෙස් එක දැන් අපි ප්‍රෝග්‍රෑම් කරපු විදිහටම වෙනවා. එහෙනම් අපි ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.